මේ මගධ නරේෂ් බිම්බිසාරයන්ගේ රාජ්‍ය කිසිදු බියක් නොමැතිව කවරෙක් දෙසේ පැවසුවේ. ඔහු කිසිවකට බිය නැහැ මහරජනි. අඩුම තරමින් ඔහුගේ මරණයටවත් මා හොඳින් පැවසුවා. රෞද්‍ර ස්වරයෙන් ගර්ජනය කළා. නමුත් ඊට ඔහුගේ පිළිතුර වුණේ පළමුව තමාව බිලිදී සතුන්ව දෙවනුව බිලිදී යුතු බව. එතරම් ධෛර්යයක්? එසේනම් ඔහුව හම්වීම අවශ්‍යයි. සියලු වැසියන් දකීවි මගධ නරේෂ් බිම්බිසාරයන්ට එරෙහි වූ තපස්වරයෙකුට අත් වූ ඉරණම මහරජනි, හිසයි සිඳලිය යුතු. මේ මගේ රාජ්‍ය. මෙහි පවතින්නේ මගේ අනසක. අසංඛ්‍යයක් රාජ්‍ය බිහිවී අසංඛ්‍යයක් රාජ්‍ය බිඳී ගියා. හටගත් සියල්ලක්ම අවසානයේ වෙනසුණා. නුඹට අවශ්‍ය අපට ධර්මය උගන්වන්නටද? මට අවශ්‍ය ධර්මයේ නාමයෙන් සිදුවන මේ අධාර්මික ක්‍රියාව ඔබට අවබෝධ කරවීමට. යම් හේකින් තපස්වරයෙක් නොවුණා නම් නුඹේ බිලි පූජාවයි මෙහි සිදු කරන්නේ. තාපසයෙකුගේ හිස සිඳීමේ පාපයෙන් අද දින ඔබ මා මුදා ගන්නවා. නුඹට අද මම මහරජ බිම්බිසාර සිද්ධාර්ථ ඔබ තපස්වරයෙක් කෙතරම් පාපයක්ද සිදුවන්නට ගියේ. ඔබ රැකිය යුතු මගේ ජීවිතය පමණක් නොවේ. ඔවුන්ගේ ජීවිත නැසීමත් පාපයක්. කොතරම් අසරණ දෝ. ප්‍රශ්නය මොවුන්ගේ ජීවිතය හෝ මරණය ගැන නොවේ. ප්‍රශ්නය ජීවිතය සහ මරණය අතර චක්‍රයෙන් මිදෙන මාර්ගයක් සෙවීමයි. එයයි උතුම් සතුට මා සොයා යන. නැතහොත් මේ තිරිසන් සතුන් මෙන්ම අපටත් කිසිවක් නොදැනයි මිය යාමට සිදුවන්නේ. මේ සිදුවන්නේ නිර්දෝෂී සතුන්ව නිකරුණේ මරා දැමීමක්. මහරජ මෙයින් සිදුවන්නේ තව තවත් පව් රැස්වීමක්. මේ සතුන්ව බිලි දෙන්නේ ඔබ දෙවියෙකුටද? හීන දීන ලාමක යක්ෂයෙකුටද? කුමන ධර්මයකද ඔබට අසරණ සතුන් මෙසේ මරා දැමීමෙන් සතුට උදාවන බව පැවසෙන්නේ? ඔවුන්ටත් වචන පවසන්නට හැකිනම් පවසාවි. ඔවුන් විඳින දුක, පාපයේ දුක, තිරිසන් දුක, අසරණ සතුන්ට කරුණාව දක්වන්න. එයයි ධර්මය. ඔබ වද මුලාවට පත් කළේ අසත්පුරුෂයන්ගේ අධර්මය. අද මගේ මිත්‍රයා මා අන්ධකාරයෙන් මුදා ගත්තා. අද සිට මගධයේ මේ කිසිදු බිලි පූජාවක්, කිසිදු සත්ව ඝාතනයක් සිදු කිරීම සපුරා තහනම් වනවා. ඒ රාජනියෝගයක්. සිද්ධාර්ථ, මට ඔබව මෙසේ දැකීම මහත් අවුලක්. එතරම් සවිමත් නැහැ මගේ සිත තවමත්. බිම්බිසාර වික්ෂෝප වෙනවා. ඔබ නිදන්නේ මේ දෝවිලි පොළවේ. නෑ සිද්ධාර්ථ, මා සමග රාජ මන්දිරයට යමු. ඔබට මගධ රාජ්‍ය මුවත් විචාරිය හැකි. නෑ මහරජ බිම්බිසාර, මා නිසාද අර නිර්දෝෂී සතුන්ගේ දිවි රැකුණා. ඔවුන් ප්‍රකාර අපමණ සතුන් මේ දුකින් ජීවිතයේ සුවිසල් පීඩාවක් කුසලන්නේ. සෑම තැනම දුක, දුක, සිත් පීඩා. මට අවශ්‍ය මේ දුකින් එතරව ගොස් ඔබ ඇතුළු සියලු ලෝ සතුන්ට ශාන්තිය මාර්ගයේ විවර කෙරුමට. අන් අයගේ දුක් දුරලීමේ අරමුණින් තමාගේ සැපය අත්හර දැමුවන් මා දැක නැහැ පෙරදී. ඔබ වැනි උතුම් මහා පුරුෂයෙක් මිත්‍රයෙකු ලෙස ඇසුරු කිරීමත් භාග්‍යයක් සිද්ධාර්ථ. ඔබ හම්වීම භාග්‍යයක්.